අපි ඉස්සරවම කතාවකට යන්න කලින් අහන්න දෙයක් තියෙනවා ටිකක් ඒක අහලා ඉමු. අන්තිමේදී බ්‍රාන්ච් එකම කුටි කෑවා. ආපහු කුටි දෙන සීසන් එක පටන් ගන්න වෙලා තියෙන්නේ. මේ අහපු දේ ඉතින් අපි මේ දවස්වල නොදන්න දෙයක් නෙවෙයි හැමෝම වගේ දන්න දෙයක්. ඉතින් මෙහෙම දේවල් ආයතනවල වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. නමුත් මෙතන කතා කළ යුතු දෙයක් තියෙනවා. ඒ දේ තමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ඇතුලේ කළමනාකරණය කරද්දී ඒ කළමනාකරන භූමිකාවේදී අපි කළමනාකරණයට නායකත්වය ලබා දෙන ක්‍රම දෙකක් තියෙනවා. නායකත්ව භූමිකා දෙකක්. ඒතර මෙතන එකක් තියෙනවා කාර්ය අභිමුඛ නායකත්වය කියන එක. අනිත් එක තියෙනවා සේවක අභිමුඛ නායකත්වය කියන එක. ඒතර කාර්ය අභිමුඛ නායකත්වයේදී බලන්නේ කෙසේ හෝ කාර්ය ඉටු කරගන්න. ඉතින් එතනදී සේවකයා ගැන වැඩි හිතන්නේ නැහැ. සේවකයාට නිවාඩු ලබා දීම ගැන වැඩි උනන්දුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කළමනාකරු ක්‍රියා කරන්නේ නිෂ්පාදනය ප්‍රමුඛ කරගෙන. ඒතර මේ වගේ අවස්ථාවකදී මේ වගේ වෙන්න පුළුවන්. දැන් අපිට පැහැදිලි වෙනවා ඇති ඔය කියන සිද්ධිය සහ ඔය කාර්ය අභිමුඛ නායකත්වයේ කියන සිද්ධිය අතර සමානාත්මතාවයක් තියෙනවා. නමුත් උතන ගැටලුව උනේ කතා කරන භාෂාව, ඒ වගේ සිද්ධි සේවකයන්ට යම් විදිහකට අපහසු වෙන විදිහට සැලකීම් වගේ දේවල් හින්දා එතන සේවකයාට තියෙන අර නිදහස සේවකයාගේ తত্ত্বය බිඳ වැටෙන්න පුළුවන්. ඒක ඇත්ත කතන්දරේ. සේවක අභිමුඛ නායකත්වය ඊට වඩා වෙනස්. සේවකයාගේ සුබ සිද්ධිය ගැනත් හිතලා තමා මෙතනදී වැඩ කරන්නේ. ඒ නායකත්ව ශෛලිය සේවකයාගේ පැත්තෙන් හොඳයි. මේ වගේ නායකත්ව ශෛලීන් ආයතනයක තියෙන්න පුළුවන්. ඒක කළමනාකරණය කරගන්න එක වඩා වැදගත් වෙන්නේ. මේකට කළමනාකරණය කරගන්න හොඳ තව නායකත්ව ශෛලියක් තියෙනවා. අපි ඒකට කියන අවස්ථානුකූල නායකත්වය කියලා. ඒ කියන්නේ නායකත්වයේ දෙන්න ඕනේ අවස්ථාව ගැන බලලා ඒ අවස්ථාවට ගැලපෙන නායකත්වයක් දෙන එක තමයි එතරම්දි වෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ තනේ හැටියට අනේ ගහනවා කියලා ඒක වඩාත් හොඳයි. ඒ වගේම මේ වගේ ගැටලු ඇති නොවෙන්න ව්‍යාපාර ආයතන හිමිකරුවන්ට පාවිච්චි කරන්න පුළුවන් තව දෙයක් තමයි මේක අපිට පේන්නේ දැන් සේවකයෝ සාමාන්‍ය 150ක් 200ක් වගේ වැඩ කරන ආයතනයක් කියලා. ඒතකොට සාමාන්‍ය මධ්‍ය පරිමාණ ස්වරූපයෙන් යන ආයතනයක්. ඒතර මේ වගේ ආයතන වල සේවක සංඛ්‍යාව තරමක් විශාල නිසා පුළුවන්කමක් තියෙනවා හිමිකරු විසින්ම මේ හැමදේම සේවක කළමනාකරණය කරන්නේ නැතුව මේ සඳහාම වෙනම දැනුමක් තියෙන වෙනම නිලධාරීන් නැත්නම් අපි කියනවා ඉහළ කළමනාකරුවන් බඳවාගෙන ඒ ආශ්‍රිතව ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු කරා නම් මේ වගේ දේවල් ඇතිවීමේ හැකියාව ඉතා අඩුයි. මොකද ව්‍යාපාරයක් වර්ධනය වෙද්දී හිමිකරුට ඒ සියල්ල කළමනාකරණය කිරීම ගැන දැනුමක් නොතිබෙන්නට පුළුවන්. ඒතකොට ඒ දැනුම තියෙන අයව ව්‍යාපාරයට අරගෙන වැටුපක් ලබා දීලා එයාලගේ දැනුම මගින් මෙවැනි පාලනයකට අනේක තමා වඩාත්ම හොඳ. ඒතර ව්‍යාපාරය යහපත් පවත්වා ගන්න පුළුවන්. ඉතින් අවසානයේ අපිට කතා කරන්න තියෙන දෙයක් තමයි කුමනාකාරයක වුණත් ව්‍යාපාරයක් වැහෙන එක හොඳ දෙයක් නෙවෙයි. හේතුව මේ ආයතනවල සේවකයෝ වැඩ කරනවා, දරට වැඩ කරමින් රැකියාවක යෙදීමින් වැටුපක් ලබාගෙන තියෙනවා, එයාගේ පවුල් පෝෂණය කරනවා. ඒතර යම් තර්ජනාත්මක පැත්තකට ආවොත් එහෙම ඒ අයට මේ ලැබෙන ආදායම් ආදී සියල්ල අහිමි වෙලා ගිහිල්ලා ආර්ථිකමය බලපෑමක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යාපාරයක් වැහෙන එක රටකටත් හොඳ දෙයක් නෙවෙයි ව්‍යාපාර වෙහෙලා යන එක. ඒ නිසා කරන්න තියෙන දේ තමයි මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්න වග බලා ගන්න සහ සේවක කළමනාකරණයේදී හරි දැනුමක් පාවිච්චි කරන එක තමයි වඩාත්ම යහපත්ම දේ.